මචං මට තියෙන ප්‍රශ්නයක් මේකට උඹලට හිතන දේ කමෙන්ට් එකක් විදිහට පහලින් දාපල්ලා. ඒ තමයි දැන් මේ දවස්වල අර පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධව හමුදාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියන්නේ ජෙනරල් සලේ. ඉතින් ඒක මේ රටම දන්න කාරණාවක්. මෙතුමාගේ යම්කිසි මැදිහත් වීමක් මේකට සහසම්බන්ධතාවයක් තියෙනවා කියලා මේ වෙනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තියාගෙන ප්‍රශ්න කිරීම වල ලක් කරනවා. එතකොට දැන් මේ ජෙනරල් සලේ මේකට සම්බන්ධ නැහැ මේක අත්අඩංගුවට ගැනීම වැරදි කියාගෙන තවත් කොටසක් මේ වෙනකොට අර ඔය කට්ටිය දැකලා ඉතින් පහුගිය දවස්වල අස්සන් ලක්ෂයක් අරන් ගිහින් මහ ජනතාවගේ ජනාධිපතිතුමා හම්බ වෙනවා කියන මේවා එකත් එක්ක ඕන මේ දවස්වල යනවා මම දන්න විදිහට ඊයේ පෙරේදා ඔය මහරගම පැත්තේ එහෙම මේ අස්සන් ගත්තා මේකට අස්සන් ලක්ෂයක් අරන් ජනාධිපතිතුමා හම්බ වෙනවා කියන එක. එතකොට මට තියෙන ප්‍රශ්නේ තමයි බං දැන් ජෙනරල් සලේ වෙනුවෙන් අද මේ විදිහට පාරට බහින කොට්ටාසේ එදා ජෙනරල් සරත් පොන්සේක මහත්තයා අරන් ගිහින් සිරගත කරනකොට මේ කවුරුත් මේ විදිහට එළියට බැස්සේ නැහැ. මේ කාටවත් මෙච්චර තිබ්බු කියපු රණවිරු ගායක් තිබ්බේ නැහැ. එතකොට අන්න ඒ සිදුවීමයි මේ සිදුවීමයි එකට තියලා සංසන්දනය කරලා බැලුවට පස්සේ මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියන එක ඕනම කෙනෙක්ට හිතන දෙයක්. මොකද ජෙනරල් සලේ කියන්නේත් හැම හිටපු බුද්ධිංශ ප්‍රධානියෙක්. ඒ වගේම ජෙනරල් පොන්සේකා කියන්නේත් මේ රටේ අවුරුදු 30ක් තිබ්බ යුද්ධ ඉවර කරපු හමුදාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්. ඒ වගේම ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු යුද්ධ හමුදාදී ප්‍රතිවරයෙක්. එතකොට මේ දෙකට මිනිස්සු ක්‍රියාත්මක වෙන ආකාර දෙකක්. අන්න ඔතනයි තියෙන ප්‍රශ්නේ. අපිට තියෙන ප්‍රශ්නේ තමයි එදා ජෙනරල් සරත් පොන්සේකා වෙනුවෙන් ඇයි මේ මිනිස්සු මේ කොට්ටාසි මේ විදිහට හඬ නැගුවේ නැත්තේ? ඇයි එතකොට අද ජෙනරල් සලේ වෙනුවෙන් මේ විදිහට මෙච්චර මහන්සියක් දරන්නේ කියන එක. ඒතර මේකේ නඩු කටයුතු යන හින්දා අපි ඇවිල්ලා ඒ සම්බන්ධ වැඩි කතා කරන්න මේවා කරන්නේ නැහැ. නමුත් මට තිබු පොඩි ප්‍රශ්නයක් තමයි ඕක මේ දෙකකට දෙවිධයකට හිටපු එකම මිනිස්සු කොට්ටාසයක් මේ වගේ ප්‍රශ්න දෙකකදී දෙවිධයකට ක්‍රියා කරන ආකාරය සම්බන්ධව මේ රටේ මහ ජනතාවට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පොඩි නෙමෙයි ඒක ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද හේතුව කියන එක. ඉතින් මේකයි මට කියන්න අවශ්‍යතාවය තිබෙන්නේ. මේකට ඔයාට දැනෙන දේ මොකද්ද කියන එක කමෙන්ට් එකක් ඉදිරියට ලියාගෙන යන්න. මේකේ නඩු කටයුතු මේ කොටත් ක්‍රියාත්මක වෙනවා. පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක වෙනවා. අපි බලමු ඉස්සරහට මොකද්ද මේක වෙන්නේ කියන එක. මොකද මේ රටේ තියෙන නීතියට අනුව වැරදි කරලා කිසිම කෙනෙක්ට හැංගිලා ඉන්න බෑ. වැරදිකාරයෙක් ඇවිල්ලා නිවැරදිකාරයෙක් කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. නිවැරදිකාරයෙක් වැරදිකාරයෙක් කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. කවුරු හරි කෙනෙක් කියනවා නම් බොරුවට ජෙනරල් සලේ ඇවිල්ලා මේවට සිරගත කරලා තියෙන්නේ කියලා. ඒකටත් ඇවිල්ලා ඊළඟ ආණ්ඩුවක් ආවට පස්සේ ඒ ආණ්ඩුව යටතේ මේ එහෙම අසාධාරණයක් කරලා තියෙනවා. සාධාරණයක් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ පැති තියෙනවනේ ඕන තරම්. එහෙම කරන්න පුළුවන්. ඉතින් අපි දන්න අපි අධිකරණයේදී බොරු කියලා කියන්නේ. මොකද අධිකරණයෙන් තීන්දුවක් දුන්නා නම් දින්නා. ඒ වගේම තමයි යම්කිසි පරීක්ෂණ කටයුත්තක් කරලා ඒකේ අවසාන නිගමනයකට ආවා නම් ඒක ආවා. ඒක අපිට මේවාකට ඒක අපිට මේ උපහාසයට ලක් කරන්නවත් ඒකට තරඟ කරන්නවත් බෑ. ඉතින් කතාව ඕකයි. ආපහු සැරයක් මතක් කරන්නේ අර සම්බන්ධව මට අර ප්‍රශ්න දෙක සම්බන්ධව ප්‍රශ්න දෙකක් තියෙනවා. ඉතින් ඔයා කට්ටියට හිතන දේ කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න කියන එක තමයි කියන්න තියෙන්නේ.